ඔන්න ඉතින් යාළුවනේ මේක මගේ පළවෙනි බ්ලොග් එක. අපි අද යන්නේ අපේ ගමේ කෙළවර තියෙන ඔයට. දැන් නම් ඉතින් මුළු වෙලම හිස්. මොකද අර වැස්සක් ආවට පස්සේ මිනිස්සු ඔක්කොම බය වෙලා තව වැස්සක් එයි කියලා ගොයම් ඔක්කොම කැපුවා. සුලි කුණාටුවට පස්සේ අද තමයි හරියට අවුල් ටිකක් කොටලා ලස්සනට තියෙන්නේ. මම මේ ඔය බලන්න එන්න කියලා මේ අයිඩියා කරේ අයියා කෙනෙක් කිව්වා දැන් නම් ওই සුපිරි මල්ලි ගඟක් වගේ එහෙමයි කියලා. බලන්න ඇද්දී කියපු කතාව ඇත්තම තමයි මටත් ඇස් සදා ගන්න බැරුණා මේක දැක්කට පස්සේ. Aduh. Yang penting baik, pokoknya lah kan. මට මේ ටික දැකලා පිස්සු වගේ හැදිලා මට ඉස්සෙල්ලාම ඕන උනේ වල කොහොමද කියලා බලන්න යන්න. Aduh. Ada nampak tu apa ni bang? මෙච්චර කාලයක් ඇසට ඔය මේ තරම් වෙනස් වෙලා තියෙනවා මං ජීවිතේට දැකලා නැහැ. මාත් එක්ක ආපු ඩයල් එක ආපු වෙලාවේ ඉඳන් කරේ මෙච්චරයි. මට ආපු වෙලාවේ ඉඳන් ඕමනාව තිබේ බලේ යට කොහොමද කියලා බලන්න. ඒකින්ද මං ඉතින් ගියා. බලද්දි වැලි ගොඩක් තියෙන මේකේ නාන්න දිහාක් තිබ්බේ නැහැ. බලන හැමතැනම වැලි. කලින් පාර නම් ওই ටිකෙත් අපිට නාන්න පුළුවන්. මේ අවුරුද්දකට විතර කලින් වීඩියෝ එකක්. ඔය ගලේ රෙදිවල්ලා තියෙන ඔය ගානට වගේ දැන් පිරලන තියෙන ඔය ඒ ගානට වැලි පිරලා තියෙනද? වල වටේම රවුමක් දාලා බැලුවා හරියන්නේ නැහැ. හැමතැනම වැලි විතර. වතුර වැටෙන තැනට යන්නේ නැහැ කියලා පොරොන්දුනේ ඉඳ තමයි අම්මා එන්න දුන්නේ. ඒකින්ද එතනට නම් ගියේ නැහැ. කරන්නම දෙයක්වත් නැති හින්දා ආවේකේ නාගන්න නැතුව යන්නත් බැරි හින්දා මං ඉතින් අයිනකට එබිලා නාගත්තා ටිකක්. මේ ඔය තියෙන්නේ නම් ටිකිල්ලගස්කඩත් පදී පෙරළලත් අතර. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. මේකට අපි නම් කියන්නේ ඉතින් ගල් බොක්කාවල කියලා තමයි. ෂණිකව නාගත්තා. ඉතින් මට වටපිටාව බලන්න ඊට වඩා වමනාවක් ආවා ඊට පස්සේ.
මෙතන මෙච්චර ලස්සනට තියෙනවා මං ජීවිතේට දැකලා තිබ්බේ නෑ. මෙතන නම් හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. මෙතන අයිනෙන් විතරයි වතුර ටිකක් ආවේ. ඒක මම මේට සෑහෙන කාලයකට කලින් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. දැන් ওই දියැලක් හැදලා තියෙන එකේ දකුණු පැත්තේ කෙළවරම මේ තියෙන්නේ අපි ඔයට බැස්ස දැනට යටින් වීඩියෝ එකක්. දැන් නම් ඉතින් මෙතනත් මාර මාතල් පොට් එකක් වෙලා. එහෙනම් යාළුවනේ ආයෙ දවසක අපි හම්බෙමු. වීඩියෝ හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.